සුබ උදෑසනක් සියලු දෙනාටම. මම හැමදාම මම කතා කරන්නේ නයිමිරිස් වගාව අඩු මිලට කොහොම අඩු මුදලක් වියදම් කරලා කොහොමද නයිමිරිස් වගාවක් වගා කරන්නේ, කොහොමද ඔබට ආදායමක් එන විදිය, ඒ ගැන කතා කරන්න තමයි ප්‍රධානම අරමුණ වීඩියෝ මාලාවෙන්. මේ වීඩියෝ මාලාවේ තුන්වෙනි වීඩියෝ එක මේ. මුල සිට අගටම මේ වීඩියෝ සමග රැඳී සිටින්න. කොහොමද මගේ මේ පළවෙනි අස්වැන්න, පළවෙනි ගස් කීපයක අස්වැන්න නෙලමින් ඉන්නවා. මුලින් දාපු පැල ටික දැන් මගේ පැල ගාන සම්පූර්ණයෙන්ම පැල 500 ඉක්මවල ගිහිලා තිනවා. ඒකින් අස්වැන්න නෙලා ගන්න පුළුවන් පැල 30 40ක වගේ පමණයි. මෙන්න මේ වගේ අස්වැන්නක් තියෙනවා. මේවේ අනිවාර්යෙන්ම කරල් දෙකක් අත්තකින් සෙට් වෙනවා. බලාගත හැකි ග්‍රෑම් 10 ඉක්මවල තියෙනවා අනිවාර්යෙන්ම මේ දල වශයෙන්. අපි ඊට වඩා වැඩි ආදායමකට යද්දී කොහොමද කරන්නේ, ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ මාලාවෙන්. ප්‍රධානම දේ තමයි අපි අඩුම වියදමින් කොහොමද ලොකු අස්වැන්නකට යන්නේ, කොහොමද අපි පැල මාධ්‍ය හදන්නේ, මාධ්‍ය හදාගන්න එක ගැන දිගටම මම කතා කරා වීඩියෝ මාලාවේ. වැලි මතු පිට පස් එකයි, කොම්පෝස් එකයි, කරදහයි එකයි, මේ විදියට පස් මාධ්‍ය හදාගන්නේ. මේ වැදී සමහරු කතා කරපු දෙයක් තමයි මේ පේන රතු පසේ කුරුඳු ගම්බිරිස් වලට සාර්ථක වුණාට නයිමිරිස් වලට මතු පිට පසේ සිටවීම සාර්ථක නෑ. හිටු මැරීම කියන රෝගී තත්ත්වයට පැල පසු කාලිනව මුහුණ දෙනවා. ඒක ලොකු ගැටලුවක්. මම මුලින්ම බඳුන්ගත වගාව කරන්න නැතුව මුලින් පටන් ගත්තේ මතු පිට පසේ හිටවලා. මතු පිටේ පසේ හිටවුවම මේ ආකාරයට කාලයක් යද්දී අස්වැන්න දෙපාරක් තුන් පාරක් නෙලලා ඊට පස්සේ හිටු මැරීම කියන රෝගී තත්ත්වයට මුහුණ දෙනවා. ඒක නිසා කොහොමද හරියාකාරව අස්වැන්නක් ගන්න, අස්වැන්නක් නෙලන්නේ, ඒ විදියට මෙතනදී කඩත හැකි එක රිකිල්ලෙන් කරල් 4ක් කඩත හැකි. මේ විදියටයි අස්වැන්න තියෙන්නේ. ඔබට බලාගත හැකි කොහොමද මේ විදියට පැල හදාගන්නේ, පැල බෝ කරගන්නේ කියන එක ගැන මම මේ විදියට කතා කරගෙන යනවා. මේ තියෙන්නේ ගස් කීපයක අස්වැන්න. කිලෝ 3ක් 4ක් මට කඩා ගන්න පුළුවන් වෙයි. තාම අස්වැන්න නෙලන ගමන් ඉන්නේ. මම ප්‍රධානම දේ තමයි මම මෙතනදී කතා කරන්නේ අපි කොහොමද අඩු වියදමකින් සාර්ථක නයිමිරිස් වගාවක් කරන්නේ. බය නැතුව නයිමිරිස් වගාවට යොමු වෙන්න. ඊටාම අඩු මිලකින් මුදලක් විය කරලා සාර්ථක මෙතනත් කරල් 3ක් කඩත හැකි. මේ පළවෙනි අස්වැන්න නෙලන්නේ ලොකු බරක් තියෙනවා. කොහොමද යන්නේ, කොහොමද වගාව කරගෙන යන්නේ කියන සම්පූර්ණ දැනුම ඔබට ලබා දෙන්නම්. අනිත් එක තමයි YouTube channel වල සමහරු YouTube channel බලලා ඉල්ලා මමත් මුලින් YouTube channel වල කියන සමහරක් බොරු වලට රැවටිලා සමහර දේවල් කරා. ඒතකොට සමහර කාලවට එහෙම කරලා ඉල්ලා මේ වගාවෙන් ඈත් වෙන්න
සමහරු ඈත් වෙනවා. මම කියන්නේ වගාවෙන් ඈත් වෙන්න එපා. සාර්ථක අස්වැන්නක් තියෙනවා. සාර්ථක හොඳ මිලක් තියෙනවා. දැන් 1200 1400 අතර මිලකට නයිමිරිස් යන්නේ. ඒක නිසා යොමු නයිමිරිස් වගාවට ලොකු ආදායමක් ගමු. රටේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක අඩු වියදමකින් තමන්ගේ ආදායම් වැඩි කරගෙන කොහොමද යන්නේ කියලා ලොකු ගමනක් යන්න පුළුවන් වගාවක්. හොඳ මිලක් හම්බෙන වගාවක්. ඒක නිසා මම අනිවාර්යෙන් කියන්නේ යොමු නයිමිරිස් වගාවට යොමු අනිවාර්යෙන්ම. ඔගොල්ලෝ මම රෙකමන්ඩ් කරන YouTube channel එකක් තමයි නිහල් රණසිංහ YouTube channel එක බලන්න. ඕගොල්ලොම දවසින් දවස දිරිමත් කරයි. මම මේ නාලිකාව හරහා බලාපොරොත්තු වෙනවා නයිමිරිස් වගාව, ගම්මිරිස් වගාව සහ ලේඩි ජෙන් බැංකොක් ඇන්තූරියම් වගාව කොහොමද ආදායමක් ලැබෙන විදියට කරන්නේ. ඊට අමතරව මම මෙතනදී සම්පූර්ණ වගාවක් විදියට මාළු මිරිස් ගෙවතු වගාවක් විදියට කරගෙන යනවා. මම වීඩියෝ මාලාවේ මම ඔයගලන්ට පෙන්නලා තියෙනවා කොහොමද කරගෙන යන්නේ කියලා ඉල්ලා. ගෙවතු වගාවෙන් මේ වගාව පටන් ගත්තේ. ඊට පස්සේ ආදායම ක්‍රමක්‍රමයෙන් වැඩි කරගන්න පුළුවන්. ගෙවතු වගාවත් එක්ක මම ඇට ගේන්න ඒවට සම්පූර්ණ මුලින් ගෙවතු වගාවේදී ඇට ගේන්න එහෙම වියදම් කරපු සල්ලි සම්පූර්ණ හොයලා ඉවරයි ඒ අස්වැනු වලින්. ඒක නිසා සියලු දෙනාම යොමු සාර්ථක වගාවකට. මේ තියෙන්නේ මගේ ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් පැල කරගත්ත විදිය. මේ ඇට තවන් දාලා පැල කරගත්ත මාධ්‍යයක්. මම මුලින්දම ඔයගොල්ලන්ට කියන දෙයක් තමයි පැල 5ක් අරගෙන තමයි මේ වගාව පටන් ගත්තේ මාස 4කට කලින්. ඒකෙන් ලැබිච්ච පළවෙනි ගහේ අස්වැන්නෙන් පැල තවන් දාගෙන මෙතන පැල 80ක් 90ක් ප්‍රමාණයක් හදාගත්තා. ඒවැ තමයි මේ අස්වැන්න නෙලන්නේ. ඊට අමතරව ඊට පස්සේ දෙවෙනි මුරේ විදියට පටන් ගත්ත තැන තමයි මේ තියෙන්නේ. ඒකේ දාලා තිනවා. ඊට අමතරව රාබු දාලා තිනවා. රාබු දින 45න් කඩනවා. මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. වාණිජ්‍ය වගාවක් විදියට කරගෙන යද්දී වෙන වගාව ඒ ශේෂ්ත්‍රයේම ඒ බකට් එකේම වෙන පැල සිටුවීම මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. නමුත් මගේ ඒ කියන්නේ ගෙවතු වගාවක් විදියට මම ඒක කරන්නේ දවස් 45න් ගලවන නිසා මම හිතන ලොකු හානියක් වෙන්නේ නැහැ කියලා. දැනට මම රසායනික පොහොරයි කාබනික පොහොරයි දෙවර්ගයේම පාවිච්චි කරනවා. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කාබනික වගාවකට යන්න. නිහල් රණසිංහ මහත්තයාගේ YouTube channel වල තියෙන කාබනික කොහොමද හදාගන්නේ කාබනික පොහොර, ගැඩවිලි පොහොර එක, ඊට පස්සේ දියර පොහොර, ඒවට යොමු කරගත්තට පස්සේ පැල පස සාරවත් කරගත්තට පස්සේ ක්‍රමක්‍රමයෙන් රසායනික පොහොර වලට යන අනවශ්‍ය වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන්. මේ මට්ටමට ප්‍රධානම දේ තමයි මේ මට්ටමට යන එක. පොහොර වලට යන අනවශ්‍ය වියදම අඩු කරලා ඉල්ල ගැඩවිලි පොහොර වලට දැන් ලංකාවම යොමු වීම පවතින කාලයක් තියෙනවා. ඒක නිසා ගැඩවිලි පොහොර වලට යොමු වෙලා ඉල්ල ලොකු තමම් ගැඩවිලි පොහොර නිෂ්පාදනය කරගෙන ලොකු ආදායම් මාර්ගයකට යාමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ මම කිව්ව මුලින්දම්ම ගෙවතු වගාවක් විදියට තක්කාලි වාණිජ්‍ය වගාවක් විදියට තමයි මම ගම්මිරිස් වගා කරන්නේ. නයිමිරිස් වගා කරන්නේ. නයිමිරිස් ගම්මිරිස් දෙකම වාණිජ්‍ය වගාවක් විදියට මම වගා කරනවා. එතකොට මේ තියෙන්නේ වගා ශේෂ්ත්‍රයන් ටික. මේ තියෙන්නේ මගේ ගැඩවිලි පොහොර යුනිට් එකක්. ඒකේ තාම මම පොඩියට කරගෙන යන එකක් මේ තියෙන්නේ. දෙක බලා ගන්න පුළුවන් ගැඩවලු ඉන්න ආකාරය. තාම කරගෙන යන මේ එකක්.
ඒක ගැඩවිලි පොහොර නිෂ්පාදනය කියන වීඩියෝ මාලාවට යොමු වෙන නිහල් රණසිංහ මහත්තයත් එක්ක වීඩියෝ එකක් කරලා තිනවා. ඊට වඩා සාර්ථක ගැඩවිලි පොහොර සම්බන්ධව තියෙන ප්‍රශ්න දැනගන්න සාර්ථකම විදිය තමයි ලෙස්ලි ඇග්‍රෝ ආයතනය මගින් පවත්වන ලබන වීඩියෝ මාලා බලන්න. කොහොමද ට්‍රේනින්ග්ස් දෙනවා ලෙස්ලි ඇග්‍රෝ ආයතනය මගින්. බස්නායක වෝමි කොම්පෝස් ආයතනය ඒ වගේ ආයතන වලින් වෝමි කොම්පෝස් ගෙදරදී හදාගන්නේ කොහොමද? තමන්ගේ නිෂ්පාදනයට පළමුව හදාගත්තත් ඇති පරිභෝජනයට තමන්ගේ ගෙදර නිෂ්පාදනවල ඒකයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගහක් දැක්කම ඔබට බලා ගන්න පුළුවන් වෙයි කොහොමද අස්වෙන්න, කොහොමද එක පුරුකකින් කරල් 4 ගානේ ඇවිල්ලා තියෙන 3ක් 4ක් සාමාන්‍යයෙන් එනවා. මේ විදියට වගාව පටන් ගන්න ලොකු ආදායමකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මම රෙකමන්ඩ් කරනවා කට්ටිය කියන ඒවා. ඒ කියන්නේ පළවෙනි පාර වර්ධී ඔයගොල්ලන්ට, දෙවෙනි පාර හරි උත්සාහ කරන්න ලොකු ආදායමකට සාර්ථකව යන්න පුළුවන්. වටින්නේ මාන්සිය වටින්නේ. ඇත්තටම ලොකු වගාවකට යන්න පුළුවන්. ප්‍රශ්න එන්න පුළුවන් කොළ කොඩ වෙලා හිටු මැරිලිල්ල මේ මාධ්‍යයේ හරියාකාරව නැති නිසා කරල් එන්න ඕන ගත්තට පස්සේ මේකත් හිටු මැරීමේ රෝගයට පත්වෙච්ච පැලයක් මගේ ශිෂ්ත්‍රයේ. 100%ක් හැම එකම හරියනවා කියලා මම රෙකමන්ඩ් කරන්නේ. නමුත් 80ක් 90කට වැඩි ප්‍රමාණයක් සාර්ථක වෙලා තියෙනවා. මෙතනදී හැම වෙලාවෙම මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට දැනුම ලබා දෙන්න. මා සමග රැඳී සිටින්න මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මට පුළුවන් ආකාරව මගේ නාලිකාව හා සම්බන්ධ වෙලා කමෙන්ට් දාන පුද්ගලයන් සමග සම්බන්ධ වෙලා ඉල්ල නයිමිරිස් වගාව වැඩි දියුණු කරනත් මම පෙළ නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන. ඉදිරියේදී මගේ පෙළ දැන් තාම 500 කරගත්තට පස්සේ ඉදිරියේදී මගේ ඉඩකඩ සීමිත නිසා පෙළ නොමිලේ ලබා දීලා ඒ අස්වැන්න මම වෙන අයට පෙළ ලබා දීලා අස්වැන්න මම ඉල්ලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන මම බලාපොරොත්තු වෙනවා. අපි සමග දිගටම රැඳී සිටින්න. මේ නාලිකාව සමග ඉදිරියේදී හොඳ අස්වැන්නකට මේ යන්නේ කොහොමද කියලා මේ දවස්වල ඔබ දන්නවා දවල්ට තද අවුවක් තියෙනවා. තද අවුවත් එක්ක කරල් හැදෙන ගස් වලට ඔරොත්තු දෙන්නේ සෙවන දැලක් තියෙන්න ඕනි. ඒක නිසා මම මෙතන දැලක් විදියට එහෙම පාවිච්චි කරලා නැහැ. වියදම අඩුවෙන් කරන්න ඕන නිසා මෙතන වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම තියෙන ශාරීරික ඇඳලා එහෙම මෙව්ව කරලා තියෙන්නේ. අඩුම වියදමින් තමයි මෙතන කරලා තියෙන්නේ. අඩු වියදමකින් සාමාන්‍ය ආදායම අරගෙන අපි ඊළඟ පියවරට යන් 50% සෙවන දැල් පාවිච්චි කරලා ඉල්ලා පායන කාලෙදී පැල ආරක්ෂා කර ගැනීමට යොමු වෙමු. හැමදේම ඕගොල්ලන්ට මම කියන්නේ ඉඩකඩ තියෙනවනම් හිම ඉස්කෝලේ යන ළමයින්ට උනත් මේ වගාවට යොමු වෙන්න, පොඩි කාලෙදී යොමු වෙන්න. අවුරුද්දක් යද්දී සෑහෙන පැල ප්‍රමාණයක් තමන්ගෙම කියලා වර්ධනය කරත් හැකි. වියදමක් නැතිව කරගෙන යත හැකි, අඩු වියදමින් කරගෙන යත හැකි. ඒ විදියට මේ වගාවට යොමු වෙන්න. පාසල් ළමුන්ගේ පන්ති යන ළමන්ගේ පන්ති සල්ලි දෙන්න හරි මේ වගාවෙන් කරගන්න පුළුවන්. එහෙම දෙයක් කරන්න, එහෙම දෙයක් ආරම්භ ගෙදරට ලොකු ආර්ථික සහනයක් ලැබෙයි. විශේෂයෙන්ම මේ YouTube නාලිකාව සමග යොමු වෙන්න මම පැල ලබා දෙන්න. මම මේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ මට තව පැල දැන් 700 සම්පූර්ණ කරගන්න මේ හැකියාව තියෙනවා. පැල 10 සම්පූර්ණ කරගත්තා පස්සේ ඊළඟ මාසෙ වෙද්දී මම බලාපොරොත්තු වෙනවා නොමිලේ පැල ලබා දීලා ඒ පැලවලින් ලැබෙන අස්වැන්න මම රුපියල් 1200 අතර මිලකට මිලදී ගන්න මම බලාපොරොත්තු වෙනවා. මේ මම දෙන පැලවලින් ලැබෙන නිෂ්පාදනය
අපිත් එක්ක රැඳෙමු. ප්‍රශ්න තියෙනවා වගාවේදී. පැලයක් දෙකක් කොළ කොඩවීම, හිටු මැරීම වගේ රෝගවලට මුහුණ දෙන්න පුළුවන්. හිටු මැරීමේ රෝගය අනිවාර්යයෙන්ම පාලනය කරන්න පුළුවන්. කළු පසේදී හිටු මැරීමේ රෝගය සැහැණ දුරට අඩුයි. මාධ්‍ය සකසා ගැනීමේදී කරදහය එකයි, මතු පිට පස් එකයි, කොම්පෝස්ට් එකයි. ඒ විදිහට මාධ්‍ය සකසා ගන්න කොම්පෝස්ට් තමන්ම ගෙදර නිෂ්පාදනය කරන්න. ඒවට අවශ්‍ය වීඩියෝ නිහල් රණසිංහ YouTube නාලිකාව තුල තියෙන කොහොමද දියර පොහොරක් හදාගන්නේ, කොහොමද කොම්පෝස්ට් පොහොර හදාගන්නේ ඉක්මනින් ගෙදරදී, ඒ වගේම ගැඩවිලි පොහොර නිෂ්පාදනය කරන්නේ කොහොමද. මම විශේෂයෙන්ම රෙකමන්ඩ් කරන දෙයක් තමයි ගැඩවිලි පොහොර නිෂ්පාදනය. ගැඩවිලි පොහොර නිෂ්පාදනයට යොමු වෙන්න ඒක කොම්පෝස්ට් වෙච්ච එක නැවතත් ගැඩවිලා හරහා ජීර්ණය වුණාට පස්සේ සියලුම පසට අවශ්‍ය සියලුම සංඝටක ඒකේ තියෙනවා. ඒක නිසා ඒ විදියට යොමු වෙන්න. වැඩි විස්තර කතා කරන්නේ පැල 10 හදාගත්තට පස්සේ මගේ පැල ටික නොමිලේ පුද්ගලින් අතර බෙදා දෙන්න මම කටයුතු කරනවා. ඒ වගේම ඒ පැලවලින් එන අස්වැන්න මම මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන 1200ත් අතර මිලකට මම මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. මිලදී ගැනීමේ යාන්ත්‍රණය මම අම්බලන්ගොඩ ප්‍රදේශයට පළමුව ඒ පියවර කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම නාලිකාව සමග රැඳී සිටින ලොකු දෙයක් කිසිම වෙලාවක මම කියන දේ තමයි නයිමිරිස් වගාවෙන් ඈත් වෙන්න එපා. නයිමිරිස් වගාව කියන්නේ ලොකු ආදායමකට යන්න පුළුවන් ලොකු දෙයක්. ඒ කියන්නේ අඩුම වියදම ආයෝජනයක් නැතුව නයිමිරිස් පැල 5ක් 6ක් අරගෙන ඒකේ අස්වැන්නෙන් පැල ටික තවන් දාගෙන හොඳ ස්කොට් බොනච් ග්‍රාඩ් ග්‍රීන් කියන ප්‍රදේශයේ පැල ටික හදාගෙන ලොකු අස්වැන්නකට යන්. ඒක තමයි කියන්න තියෙන හොඳම දේ. හොඳම පණිවිඩය දෙන්න පුළුවන් මට දෙන්න පුළුවන් පණිවිඩය මේ නයිමිරිස් වගාවෙන් ඈත් වෙන්න එපා කියන පණිවිඩය තමයි මම දෙන්නේ හැමෝටම. නයිමිරිස් වගාවට එකතු වෙමු. නයිමිරිස් රට යවනවා. ඒක නිසා එන්න ගාණ වැඩි වෙනවා. ගොඩක් රට යන පුද්ගලින්ම කන්ටැක්ට් කරගෙන තමයි නයිමිරිස් මම දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකත් එක්ක ලොකු දෙයක් රටට ඩොලර් රේමක් වෙනවා. රටේ නිෂ්පාදනයේට ලොකු ශක්තියක් වෙනවා. එහෙම කිසිම වෙලාවක ඔබගේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න එකතු වෙන්න ලොකු ආදායමකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලොකු ආදායමකට යන්න පුළුවන්. කට්ටිය කියන්න පුළුවන් නෑ නයිමිරිස් වගා කරලිලා මම අතෑරියා. ගොඩක් කට්ටිය කියනවා මම නයිමිරිස් වගාව පටන් ගත්ත පැල 50ක් ගෙනල්ලා කොළ කොඩ වුණා. ඊට පස්සේ කොළ කහ වුණා. කොළ කහ වෙන ලෙඩේ හැදිලා මම වගාවෙන් අයින් වුණා. ඒ විදියට ප්‍රශ්න තියෙනවා. එහෙම අතාරින්න එපා. තමන්ට අවශ්‍ය පරිදි තමන්ගේ පසට ගැලපෙන විදියට කොම්පෝස්ට් පොහොර ඒ පොහොර යෙදීම කොහොමද කරන්නේ ඒව බලilla වැඩ කටයුතු කරගන්න කියලා මම කියන ප්‍රධානම දේ ඒකයි. වගාවෙන් අයින් වෙන්න එපා. පුනා කියන්නේ වගාවෙන් අයින් වෙන්න එපා. නයිමිරිස් වගාවෙන් ලොකු ආදායමකට යන්න පුළුවන්. සාර්ථක ආදායමකට යන්න පුළුවන්. එක කියන කතා අහන්න එපා. තමන්ට ගැලපෙන විදියට අර පොහොර හොඳයි මේ පොහොර හොඳයි ඒ පොහොර වලට යන්න එපා. සාමාන්‍ය අපි පාවිච්චි කරන පොහොර යාරමිලා ටාගට් එක, යාරමිලා කම්ප්ලෙක්ස් එක, ඇල්බර්ට් සොලියුෂන් එක පාවිච්චි කරනවා. ඊට අමතරව මල් හැලෙනවට එහෙම K44 අපි පාවිච්චි කරනවා. ඒ පොහොර යොදන විදිය කොහොමද? ඒවටත් වඩා වියදම අඩු කරගන්න පුළුවන්. ගැඩවිලි පොහොර පාවිච්චියෙන් අඩු කරගන්න පුළුවන්. මම තාම පාවිච්චි කරගෙන යන ගමන් තියෙන්නේ. ඒවේ අත්දැකීම් සමග ඔබත් එක්ක අඩුම වියදමින් කොහොමද නයිමිරිස් වගාවක් කරන්න කියන එක ගැන ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ නාලිකාව සමග රැඳී සිටින්න. ඒ වගේම අම්බලන්ගොඩ LPT ප්‍රදේශයේ ආසන්න පුද්ගලයින්ට නම් මම පැල 10 වැඩි කරගත්ත හැටියේ නොමිලේ පැල ලබා දීලා ඉල්ලා අස්වැන්න මට දෙන්නත් පුළුවන්. ව්‍යාපෘතියක් විදියට ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අස්වැන්න මම මිලදී ගන්න රුපියල් 1200ත් අතර මුදලකට. ඒක නිසා මේ නාලිකාව සමග රැඳී සිටින්න. බොහොම ස්තුතියි.